සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් අපි සුපුරුදු පරිදි ඔයාලට අලුත්ම අලුත් device එකක් අරන් ආවා. Samsung එකෙන් launch කරපු A56 කියන device එක. ඔයාලා දන්නවා දැනට මීට ටික දිනකට කලින් Samsung එකේ flagship device එක launch කරා S25 Ultra කියන device එක. ඊට සමගාමීවම මීට දින කීපයකට කලින් launch කරා A56 කියන device එක. ඒ device එක තමයි අපි අද ඔයාලට ගෙනාවේ. A55 කියන device එකත් එක්ක මේකේ වැඩි වෙලා තියෙන දේවල්. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. එහෙමනම් මතක් කරලා ඉන්නවනම් දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න. ඒ වගේම අපේ TikTok channel එකත් follow කරන්න කියලා ඉල්ලනවා. මේක තමයි device එක. ඔයාලට බැලු බැලමට පේනවා ඇති මේකේ ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් S series එකේ ෆෝන් එකක ෆීලින් එකක් තියෙනවා මේක අතර ගත්තාම. අපි බලමු මේකට S series එකට සාපේක්ෂව මේකේ දීලා තියෙන ඔප්ෂන් මොනවද කියලා. ඔයාලට පේනවා ඇති මේකේ කැමරා ඩිසයින් එක ගොඩක් යුනික් ඩිසයින් එකක්. Samsung එකේ මීට කලින් එන ෆෝන්ස් වල මේ විදිහේ ඩිසයින් එකක් ඇවිල්ලා නැහැ. වෙන වෙනම තමයි කැමරා වල රවුන්ඩ් එක තිබ්බේ. මේකේ එක මෙටල් ෆ්‍රේම් එක වගේ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ ඩිසයින් එක ගැන නම් කතා නොකරම බෑ. මේකේ දීලා තියෙන වට ෆ්‍රේම් එක මෙටල් ෆ්‍රේම් එකක් තමයි තියෙන්නේ. වට සම්පූර්ණයෙන්ම මෙටල් ෆ්‍රේම් එකක් තමයි දීලා තියෙන්නේ. මේකේ මෙයාලා බෑක් පැනල් එකට යූස් කරලා තියෙන්නේ Corning Gorilla Victor Plus කියන ග්ලාස් එක. ගොඩක් ටෆ් ග්ලාස් එකක්. හાર્ඩි යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කලින් එන වගේ මෙච්චර හොඳ ග්ලාස් යූස් කරලා තිබ්බේ නැහැ A series එකේ. මේකේදී මෙයාලා මේකේ හොඳ ඩිස්ප්ලේ එක වගේම බෑක් පැනල් එකටත් හොඳ ග්ලාස් එකක් යූස් කරලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක ගැන කතා කරද්දී මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා නොකරම බෑ. මොකද මේකේ තියෙන ඩිස්ප්ලේ එක Super AMOLED 120 Hz ඩිස්ප්ලේ රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන. මේකේ බ්‍රයිට් එක ගැන කතා කරනවා නම් 1200 nits to 1900 දක්වා මේකේ හොඳ බ්‍රයිට් එකක් ගන්න පුළුවන්. ඔයාලට පීක් එකේදීත් ගොඩක් අවුව යූස් කරනවා නම් වාට ඩිස්ප්ලේ එකෙන් ගොඩක් අර ඩිස්ටර්බ් එකක් වෙන්නෙම නැහැ අවුව යූස් කරත්. හොඳ ක්වොලිටි එකට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගොඩක් දුරට දන්නවා Samsung S series එකේ ඒ වගේම flagship device වල වගේ එන්නේ Gorilla glass එකක්. මේ device එකේ දීලා තියෙනවා Corning Gorilla Victor 7 කියන glass එක තමයි මේකෙත් යූස් කරලා තියෙනවා. ඔයා දන්න back panel එකේ වගේම front panel එකටත් දෙකටම යූස් කරලා තියෙන ප්‍රොටෙක්ෂන් ග්ලාස් එක ගොඩක් හොඳ ටෆ් ග්ලාස් එකක් යූස් කරලා තියෙනවා. අපිට ඊට පස්සේ ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද්ද මේකේ තියෙන කැමරා යූස් කරලා තියෙන කැමරා එක මොකද්ද කියන එක තමයි. ගොඩක් දුරට මේකේ මෙගාපික්සල් 50ක මේන් කැමරා එක දීලා තියෙනවා. ඒකේ අපචර් එක 1.2 f number එකක් තමයි මෙයාලා දීලා තියෙන්නේ. ඒ වගේම අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් යූස් කරලා තියෙනවා මෙයාලා 2 මෙගාපික්සල්. ඒකේ අපචර් f number එක 2.2 අපචර් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ මැක්‍රෝ ලෙන්ස් එකක් යූස් කරලා තියෙනවා මෙයාලා. මැක්‍රෝ ලෙන්ස් එකට 5 මෙගාපික්සල් ලෙන්ස් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඒකේ f number එක 2.4 වගේ f number එකක් තමයි මෙයාලා යූස් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයා මේකේ බෑක් කැමරා එකෙන් වීඩියෝ එකක් කරනවා නම් ඔයාලට 4K දක්වා හොඳ වීඩියෝ ක්වොලිටි එකක් ගන්න පුළුවන්. 4K වීඩියෝ කරනවා නම් 30 frame rate වලින් වගේ වීඩියෝ කර ගැනීමේ හැකියාවක් දීලා තියෙනවා මේ ෆෝන් එකේ. ඒ වගේම මේකේ කැමරා එකේ ඇඩිෂනල් ෆීචර්ස් ගැන කතා කරනවා නම් ඔයාලට panorama ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම HDR ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම best face කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඔයාලට ෆොටෝස් ගන්න මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ වීඩියෝ
ටික්ටොක් කරන අයට ෆ්‍රන්ට් කැමරා එක ගොඩක් දුරට මේකෙත් ෆ්‍රන්ට් කැමරා එක දීලා තියෙනවා 12MP ෆ්‍රන්ට් කැමරා එකක් 12MP වුණාට ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා හොඳ ඉමේජ් සෙන්සර් එකක් තමයි මේ වගේ යූස් කරලා තියෙන්නේ 12MP 2.2 f number එකක් තමයි මේක මෙයාලා යූස් කරලා තියෙන්නේ ඒ වගේම මේකෙත් ඔයාලට ෆ්‍රන්ට් කැමරා එකෙමුත් 4K වීඩියෝ එකක් රෙකෝඩ් කරගැනීම හැකියාව තියෙනවා 30 ෆ්‍රේම් රේට් වලින් දැන් ගොඩක් දුරට මේ අවුරුද්දේ ලොන්ච් කරන ගොඩක් Samsung phones වල Android version එක ඉන්නේ Android 15 version එක ඒ වගේම මේ device එකෙත් Android 15 version එක දීලා තියෙන්නේ ඒ වගේම One UI 7.0 එක තමයි මේකේ user interface එක run වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මතක ඇති ගොඩක් දුරට අපි S25 Ultra එකේ එහෙම තියෙන icon set එකම තමයි මේකෙත් තියෙන්නේ මේ සාමාන්‍ය මේ ෆෝන් එක use කරද්දි ඔයාලට ඒ feeling එක ගන්න පුළුවන් ඊට පස්සේ අපිට වැදගත්ම වෙන කාරණේ මොකද්ද මේකේ run වෙන processor එක කියලා සාමාන්‍යයෙන් ඔය මොනවද දීලත් වැඩක් නැහැ හොඳ processor එකක් ෆෝන් එකට දුන්නේ නැත්තම් මේකේ මෙයාලා දීලා තියෙනවා Exynos 1580 chipset එකක් ඒකත් 4 nanometer chipset එකක් ගොඩක් හොඳම thickness එක අඩුම chipset එකක් තමයි දීලා use කරලා තියෙන්නේ ඒකෙන් ඔයාලා දන්නවා ගොඩක් දුරට ෆෝන් එක රත් වෙන එක හැම ගොඩක් අඩුයි මිලිමීටර් ගාන අඩු වෙන්න ඒ වගේම මේකේ use කරලා තියෙන chipset එකත් මෙයාලා octa-core chipset එකක් තමයි use කරලා තියෙන්නේ ඔයාලට ගොඩක් හොඳ output එකක් ගන්න පුළුවන් ඔයා gaming use කරන්න මේක ගන්නවා නම් හොඳ output එකක් ගන්න පුළුවන් ඒ වගේම මේකේ use කරලා තියෙන GPU එක Xclip 540 කියන chipset එක තමයි මේක යාලා මේ use කරලා තියෙන්නේ game play කරන්න මේක ගන්නවා නම් ගොඩක් හොඳ output එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් gaming වලටම use කරන කෙනෙක්ට. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න මේකේ ඔයාට මිලදී ගන්න පුළුවන් capacity කීපයක් එනවා මාකට් එකේ. සාමාන්‍යයෙන් දැනට අපේ අතේ තියෙන මේ device එක 128 8GB RAM එක තියෙන එක. ඒ වගේම මේක 128 6GB RAM එක තියෙන එකකුත් මාකට් එකේ ගන්න පුළුවන්. ඒ වගේම 256 8 එකකුත් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට 256 12GB RAM එක තියෙන එකත් මාකට් එකේ මේකේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයා දන්නවා ගොඩක් flagship device වලත් memory card එකක් දාන්න එන්නේ නැහැ. මේකෙත් SIM 12 විතරයි දාන්න එන්නේ. memory card එකක් දාන්න එන්නේ නැහැ. ඒක නිසා ඔයා purchase කරද්දී සාමාන්‍යයෙන් වැඩි capacity එකක් තියෙන එකක් ගත්තොත් ඔයාට ලොකු වාසියක් තියෙයි. තව වැදගත්ම කාරණේ වෙන්නේ මේකේ battery life එක. සාමාන්‍යයෙන් ඔයාට මේකේ එන්නේ 5000 mAh බැටරියක්. ඔයා දන්නවා ගොඩක් දුරට Samsung entry level එකේ ඉඳන් flagship device එකකින් යන බැටරි එක mAh 5000. ඒ වුණාට මේ වගේ use කරන time එහෙම ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් මේකේ මෙයාලා introduce කරලා තියෙන්නේ මේක එක දිගට වීඩියෝ පැය 29ක් එක දිගට බලන්න පුළුවන් කියලා වීඩියෝ එකක් බලනවා නම් මේ ෆෝන් එකෙන්. මෙයාලා මේකට දීලා තියෙන charge එකත් fast charging support කරනවා 45 watt charger මේකට support කරනවා. ඔයාට 45 charge එකකින් මේක charge කරගන්නවා නම් 0 to 100 charge කරගන්න පුළුවන් විනාඩි 68කින්. තව මේකේ ඔයාට water frame එක ඔයාලා දන්නවා ගොඩක් දුරට AC Samsung A series එකේ A55 35 වගේ device වල fingerprint sensor එක එන්නේ display එක උඩ. මේකෙත් ඒ විදිහටම display එක උඩ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ තව sensors use කරලා තියෙන්නේ. accelerometer sensor එක use කරලා තියෙනවා, compass sensor එක use කරලා තියෙනවා, අය gyroscope sensor එක use කරලා තියෙනවා. මේ වෙනකොටත් ඔයා A55 කියන ෆෝන් එක use කරන කෙනෙක් වෙන්න පුළුවන්. බලන්න ඇති ඔයා මේකේ ඒකේ මොකද්ද වෙනස කියලා. මේකේ ඇත්තටම වෙනස වෙන්නේ ඒකත් එක්ක බලද්දි මේකේ camera filters වගේක් ඇවිල්ලා තියෙනවා වැඩියෙන්. සාමාන්‍යයෙන් මේකේ selfie camera එකට දීලා තියෙනවා HDR10+. සාමාන්‍යයෙන් ඔයා පස්සා background එක ගොඩක් overlight වගේ තියෙන තැනක ඉඳන් selfie video එකක් ගන්නවා නම් ඒක expose කරලා ඔයාව තමයි focus කරලා ගොඩක් හොඳ video output එකක් ගන්න පුළුවන් front camera එකෙන් HDR10+ තියෙන නිසා. ඒකත් අර A55 එකත් එක්ක compare කරද්දී A55 කියන ෆෝන් එකේ තිබ්බේ නැහැ. ඒ option එක මේකට දීලා තියෙනවා. තව මම කලින් කිව්වා වගේ බැටරි එකත් same බැටරි තියෙන ෆෝන් දෙකේම ඒ වුණාට මේකේ වීඩියෝ ප්ලේබැක් එක use කරලා මෙයාට use කරන්න පුළුවන් කියනවා පැය 29ක් වගේ යනකම් එක දිගට වීඩියෝ එකක් බලනවා නම් වීඩියෝ එකක් බලන්න පුළුවන් හැකියාව තියෙනවා කලින් ෆෝන් එකට වඩා. තව මේකේ chipset එක use කරලා තියෙන්නේ කලින් ෆෝන් එකෙත් Exynos 1480 කියන processor එක තමයි use කරලා තියෙන්නේ. මේකේ Exynos 1580 කියන chipset එක තමයි use කරලා තියෙන්නේ. ඒකත් ගොඩක් update වෙලා තියෙනවා. ඒ වගේම කලින් A55 ෆෝන් එකේ බර ගොඩක් වැඩි. ඒකේ බර ග්‍රෑම් තිබ්බේ 213ක වගේ බරක් තිබ්බා. මේකේ බර තියෙන්නේ 198ක් ග්‍රෑම්. සාමාන්‍යයෙන් ඒකත් ගොඩක් මේකේ අඩු කරලා තියෙනවා performance වැඩි කරන ගමන්ම. ඒ වගේම කලින් A55 ෆෝන් එකේ screen size එක 6.6යි. මේක 6.7යි. ඒ වගේම කලින් එකත් එක්ක compare කරද්දී
කලින්ගේ බ්‍රයිට් එක තිබ්බේ උපරිම 1000 නීට්ස් වගේ යනකම්. මේක 1200 නීට්ස් වලින් පටන් අරන් 1900 දක්වා වැඩි වෙනවා ගොඩක් අවුරුදු යූස් කරද්දී. ඒකත් ඔයාලට ගොඩක් හොඳ බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ඩිවයිස් එක චේන්ජ් කරලා මේක ගන්න ඉන්නවනම් අරකට එක්ක ඒ ඔප්ෂන් ටික තමයි මේ ෆෝන් එකේ වැඩියෙන් දීලා තියෙන්නේ. එහෙමනම් අපි හිතනවා ඔයා හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා මේ ෆෝන් එක ගැන A56 කියන ඩිවයිස් එක ගැන. සාමාන්‍යයෙන් ඇත්තටම මේක බැලුමට S series එකේ ෆෝන් එකක් වගේ ෆිනිෂින් එකක් තියෙනවා. මොකද දෙපැත්තම ග්ලාස් ෆිනිෂින් වික්ටර් ග්ලාස් යූස් කරලා තියෙනවා. හොඳ ප්‍රොටෙක්ෂන් ග්ලාස්. ඒ විදිහේ ගොඩක් ඔප්ෂන් මේකේ වැඩි කරලා තියෙනවා. අනික සවුන්ඩ්ස් ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ඔයා මේ ෆෝන් එක ගන්න අයිඩියා එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මේක මිලදී ගන්න පුළුවන් 117000 ඉඳන් උඩට ගන්න පුළුවන්. කැපැසිටි එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍ය ඒ බජට් එකට යන්න පුළුවන් නම් මේක හොඳ ෆෝන් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරලා ඉල්ලනවා දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න. ඒ වගේම අපේ TikTok channel එකත් follow කරලා තියාගන්න කියලා ඉල්ලනවා. එහෙමනම් අලුත් ෆෝන් එකක් සමගින් හමු වෙමු. ගිහින් එන්න.